ඔයාගේ ගෙදරත් පූසෙක් ඉන්නවද? එයාත් නිතරම ඔයාගේ කකුල් වල දැවටි පුරු ගගා සමහර වෙලාවට ඔයාගේ ඇස් දිහාම බලාගෙන තවත් වෙලාවට ඔයාගේ මූණ ඉඹලා එයාගේ ආදරේ ප්‍රකාශ කරනව නේද? ඒත් එයාට කතා කරන්න බැරි නිසා එයාගේ වේදනාව අපිට දැනෙන්නේ ගොඩාක් පරක්කු වෙලා. ඉතින් ඔයත් මේ වීඩියෝ එක බලන්න ඔයාට පූසෙක් ඉන්න හින්දානේ. ඇත්තටම මේ පූසන්ගේ හුරතලයට වසී වෙච්ච අයගේ ගෙවල් වල පූසා කියන්නේ සුරතලයට ඇති කරන සතෙක් විතරක්ම නෙමෙයි. එයා පවුලේම සමාජිකයෙක්. ඉතින් මේ කුඩා සමාජිකයාට දෙන්න ඕන අත්‍යවශ්‍ය වැක්සීන් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ලැබිලා නැත්නම් එයා ඉක්මනින් ලෙඩ වෙන්න පුළුවන්. මෙයාලගේ රෝග ලක්ෂණ විදිහට උණ, හුස්ම ගැනීමේ අපහසුව, ඇස් හා නාසයෙන් දියර ගැලීම, කෑම අරුචිය, මල බද්ධය, ඒ වගේම දියර ලෙස මල පහ පිටවීම හඳුනා ගන්න පුළුවන්. මේවා පොඩි ලෙඩ වගේ පෙනුනත් එහෙම නැත්නම් එයාලා සත්තු එයාලට සහජයෙන්ම ප්‍රතිශක්තිය තියෙනවා කියලා නොසලකා හැරියොත් මෙයාලගේ ජීවිතේට බරපතල අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කරුණ ඔයාලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. මෙයාලට පැරසිටමෝල් එහෙම නැත්නම් පෙනඩෝල් කියන්නේ උග්‍ර විෂ සහිත ද්‍රව්‍යයක්. ඉතින් බැරි වෙලාවකත් මෙයාලට පෙනඩෝල් නම් දෙන්න එපා. ඉතින් අපි දැන් බලමු ට්‍රයිකැට් වැක්සින් එක ගැන. ට්‍රයිකැට් වැක්සින් එක මගින් මෙයාලට ප්‍රධාන වෛරස් රෝග 3කින් ආරක්ෂාව සලසනවා. ඒකෙන් ඔයාගේ පුරුවට සෞඛ්‍යමත් නිරෝගී ජීවිතයක් ලැබෙනවා වගේම අවුරුදු 12-15 අතර වගේ දිගු ආයුෂ කාලයකුත් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙයාලගේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා වගේම අනාගතයේදී ඔයාට කරන්න සිදුවෙන අනවශ්‍ය ඖෂධ වියදම් ද අඩු වෙනවා. පූසෙක්ට ආදරේ කියන්නේ එයාට කෑම බීම විතරක් දෙන එක නෙමෙයි. එයාලගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීම. අලුත උපන් පූස් බබාලාට සති 6න් ජල බීතිකා එන්නට දෙන්න පුළුවන්. ඊට පස්සේ සති 9කට පස්සේ යාලට ට්‍රයිකැට් වැක්සින් එක දෙන්න ඕන. ආයෙත් සති 12න් දෙවන මාත්‍රාව දෙන්න ඕන. මෙතන ඉඳලා අවුරුද්දකට එක්වරක් පමණක් ලබා දෙන ට්‍රයිකැට් බූස්ට් එක දෙන්න පුළුවන්. කුඩා කාලෙදිම ට්‍රයිකැට් වැක්සින් එක දීලා නැත්නම් ලොකු වුණාමත් පළමු මාත්‍රාව දීලා සති 3කින් ආයෙ දෙවන මාත්‍රාව දෙන්න ඕන. ඔයාට මේ ගැන ඔයාගේ වෙට් සර්ජන් එක කතා කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ එන්නත පෞද්ගලික සහායනයකින් එන්නත් කරනවා නම් රුපියල් 5000 රුපියල් 7000 අතර වගේ මුදලක් අවශ්‍ය වෙනවා. රජයේ පශු වෛද්‍ය කාර්යාලවල මේ එන්නත සම්බන්ධ තොරතුරු නම් මම දන්නේ නැහැ. ඒ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවා නම් අනිත් අයටත් දැනගන්න. ඔයාටත් පුළුවන් පහළ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ හුරතල් පුරුවා ඔයත් එක්ක දිගු කාලයක් ජීවත් වෙනවට ඔයා කැමති නම් අනිවාර්යෙන් එයාට ට්‍රයිකැට් වැක්සින් එක ලබා දෙන්න. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන තවත් දෙයක් තියෙනවා. මේ ඔයාගේ ජීවිත කාලේ හමු වුණ එකම සුරතලා නෝනට එයාගේ ජීවිත කාලේ හමු වුණ එකම ස්වාමියා ඔයයි. ඉතින් එයාගේ මේ කෙටිම ජීවිත කාලේ සුන්දර කරන එක ඔයාගේ වගකීමක් නේද? ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.